දැන් කොච්චර කාලයක් ඉඳන් මගේ පස්සෙන් එනවද? පොඩක් තේරුම් ගන්නකෝ. මේව රට්ටු නසන වැඩ. ඔය දැන් මට ඇණයක් වීගෙන යන්නේ. ප්ලීස් මාව අතර දාලා යන්න සුදුලුණු. මොකද මේ තනියම කියවන්නේ? කවුද සුදුලුණු? වෙන කවුරුත් නෙවෙයි. මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මිස් සුදුලුණු. උදේට නැගිටිද්දිත් මගේ ළඟින් මයි බස් එකේ මම යද්දිත් එහා පැත්තෙමයි උසුළු විසුළු කොටියයි මාව බයිට් වෙනවා ඇත්තමයි ටුක් ටුක් එකෙත් වාඩි වෙලා යයි එයාට මාව දාලා යන්න හිතක් නෑ වගේ. මල්ලි නැද්ද මෙයාට අක්කල නංගිලේ මටත් යාළු කරගන්න. අනේ සුදුලුණු ආදරේ මට එපා එපාමයි. ගාට පොත්ත වගේ ළඟින් උන්න මගේ ගැලවෙන්නට දෙන්නෙම නැති හින්දා උගන්නන්න පාඩමක් හිතාගත්තමා. ආකෝ නෑනේ දැන් මෙයා මම ගැලවුණා මම බේරුණා ජීවිතේම ආයි ලස්සන වුණා සතුටින්නේ දැන් හිනා වෙන්නේ මං. මල්ලි අද කෝයාගේ පාර්ට්නර් මේ පාර්ට්නර් ආවම ඒ පාර්ට්නර් කියා. ඉවරටම ඉවරයි සුදුලුණු ආදරේ.